ආයිබෝවන් යාළුවනේ. ඔන්න අද අපි ගෙනාවා සුපිරිම රජයේ රැකියා අවස්ථාවක්. මේක නිකම් ජොබ් එකක් නෙවෙයි. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ තියෙන විදේශ ආධාර ADB මත ක්‍රියාත්මක වන දැවැන්ත ව්‍යාපෘතික ඉහළම තනතුරක්. විශේෂයෙන්ම අපේ සිවිල් ඉංජිනේරු මහත්වරුන්ට මහත්මීන්ට තමයි මේ chance එක. පඩියත් PS4 කැටගරි එකේ කියන්නේ ඉතින් දන්නවනේ මාසේ අන්තිමට පොකට් එකට හොඳ බරක් දැනෙන ගාණක්. මේ වීඩියෝ එකේදී අපි A to Z කතා කරනවා මේකට ඉල්ලුම් කරන්නේ කොහොමද සුදුසුකම් මොනවද ඇප්ලිකේෂන් එක යවන්න ඕන කොහිටද කියන එක ගැන. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම් බලන්න. මොකද පොඩි හරි වැරද්දක් වුණොත් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්න පුළුවන්. හරි. මොකක්ද මේ ජොබ් එක? තනතුරේ නම තමයි ව්‍යාපෘති ඉංජිනේරු. ප්‍රොජෙක්ට් ඉංජිනියර්. මේක තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ Health System Enhancement Project එකේ. මේක ආසියානු සංවර්ධන බැංකුවේ අරුමුදල් මත දුන්නන ප්‍රොජෙක්ට් එකක්. ඉංජිනේරු මහතුරුනේ ඉතින් මේ වගේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරනවා කියන්නේ රටටල් සේවයක්. Tamanගේ CV එකටත් ලොකු බරක්. නිකන් ගෙදරට වෙලා ප්ලෑන් ඇඳ ඉන්නවට වඩා මේක මරු. දැන් අපි යමු වැඩගත්ම කොටසට. කවුද මේකට සුදුසුකම් ලබන්නේ? මේක ටිකක් කල්පනාවෙන් අහගන්න. මේකෙදි කණ්ඩායම් දෙකකට ඉල්ලුම් කරන්න පුළුවන්. පළවෙනි කණ්ඩායම බාහිර අයදුම් කරුවන්. ඒ කියන්නේ දැනට රජයේ සේවයේ නැති අය. ඔයාලට පහත සුදුසුකම් ඕන. 1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් හෝ ඊට සමාන සුදුසුකමක්. නැත්නම් IESL වගේ පිළිගත් ආයතනයක ආශ්‍රිත සමාජිකත්වය. 2. පළපුරුද්ද. මේක ගොඩක් වැදගත්. උපාධිය ගත්තට පස්සේ අදාළ ශාස්ත්‍රයේ අවම වශයෙන් වසර 8ක පළපුරුද්දක් තියෙන්න ඕන. දෙවෙනි කණ්ඩායම අභ්‍යන්තර අයදුම් කරුවන්. ඒ කියන්නේ දැනටමත් රජයේ ඉන්න අය. ඔයාලා සමස්ත ලංකා ඉංජිනේරු සේවයේ 3 වෙනි පන්තියේ හෝ ඊට ඉහළ නිලධාරියෙක් වෙන්න ඕන වගේම ඒ තනතුරේ අවම වශයෙන් වසර 9ක සේවා පළපුරුද්දක් තියෙන්න ඕන. වයස ගැන කිව්වොත් 2025 නොවැම්බර් 28 වෙනිදාට වයස අවුරුදු 60ට අඩු වෙන්න ඕන. දැන් කට්ටිය බලන් ඉන්නේ මේක අහන්නනේ. කීයද පඩිය? මේ තනතුර අයිති වෙන්නේ PS4 කියන ඉහළම වෙටුපු කාණ්ඩයට. මූලික වෙටුපට අමතරව දීනමා EPF ETF එක එකතු වුණාම ඊටාම ආකර්ශනීය මාසික ආදායමක් ලැබෙනවා. මේ පඩිය ගත්තම ඉතින් අර යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යන්න සල්ලි මදි කියා හිටපු කාලේ ඉවරයි. කෙලින්ම වාහනයක් ගන්නත් පුරුවන්. හරි. දැන් කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? හොඳට අහගන්න පොඩි මිස්ටේක් එකක්වත් ලාන්න එපා. මුලින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් එකෙන් health.gov.lk එකෙන් මේකේ අයදුම් පත්‍ර ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඒක හරියටම පුරවලා CV එක, අධ්‍යාපන සහතික, පළපුරුද්ද තහවුරු කරන ලිපි, සර්විස් ලෙටර්ස් ඔක්කොම අමුණන්න. මේ ටික කවර් එක දාලා ලියාපදිංචි තැපෑලෙන් රෙජිස්ටර්ඩ් පෝස්ට් තමයි යවන්න ඕන. ලිපිනේ තමයි ව්‍යාපෘති අධ්‍යක්ෂක සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය HSEP අංක 3 බැකීම 19 කින්සිපාර කොළඹ ඔට. වැදගත්ම දේ තමයි කවරේ වම්පත්තේ ඉහළ කෙළවරේ ව්‍යාපෘති ඉංජිනේරු තනතුර සඳහා අයදුම් පත්‍ර කියලා පැහැදිලිව ලියන්න අමතක කරන්න එපා. කවද්ද ඩෙඩ්ලයින් එක? 2025 නොවැම්බර් 28 වෙනිදා. අපේ අයගේ පුරුද්දක් තියෙනවනේ අන්තිම මොහොත වෙනකම් ඉඳලා දුවල ගිහින් ටැපල් කරන්න. මේ පාර එහෙම කරන්න එපා. නොවැම්බර් 28ට කලින් ලැබෙන්න ඕන. ඒ කියන්නේ අද හෙටම වැඩේ පටන් ගන්න. එහෙනම් යාළුවනේ මේ වගේ වටිනා අවස්ථාවක් මගහැර ගන්න එපා. සුදුසුකම් තියෙන අපේ ඉංජිනේරු මිතුරන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම තවත් වටිනා රජයේ රැකියා තොරතුරු ඉක්මනින්ම දැනගන්න channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ජය වේවා.